සඳ සැංගී ගිහින්ද ආරුකානිල් එලිනි වියාවි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ARTV HD අපගේ YouTube නාලිකාව වෙත. අද අපි ඔබට ගෙන ආවේ ශ්‍රී ලංකාවේ තුල මීට වසර 25කට පමණ පෙර විකාශය වූ දැවැන්ත ඉන්දියානු ටෙලිකතා මාලාවක් වන කසූටි සින්දගී කියන ටෙලිනාට්‍ය ගෙනයි. එය ශ්‍රී ලංකාව තුල 2003 හෝ 2005 වසර ඇතුළත සිරස ටෙලිවිෂන් නාලිකාව තුලින් සිංහල හඬමුසු කර ප්‍රවීණා නමින් විකාශය කෙරුණි. ඉතින් අපි අද එම කතාමාලාවේ සාරාංශය දැනගනිමු. කසූටි සින්දගී එනම් ජීවිතයේ පරීක්ෂණය 2001 වර්ෂයේ ඔක්තෝබර් මාස 29 වෙනිදා සිට 2008 වර්ෂයේ පෙබරවාරි 28 වෙනිදා දක්වා පුරා වසර 8ක් ඉන්දියානු ප්‍රසිද්ධ ටෙලිවිෂන් නාලිකාවක් වන ස්ටාර් ප්ලස් ඔස්සේ විකාශය වුණා. මෙම කතාව ඉන්දියානු දැවැන්තම කතාමාලාවන් අතර එක් කතාවක් වන අතර මෙම කතාවේ සම්පූර්ණ කතාංග කොටස් 1423කින් සමන්විත වුණා. ඉතින් මෙම කතාව නිෂ්පාදනය කරන්නේ ප්‍රසිද්ධ ටෙලිවිෂන් සහ ෆිල්ම් අධ්‍යක්ෂකවරියක් සහ නිෂ්පාදකවරියක් වන ඒක්තා කපූර් සහ ඇගේ සොහොයුරිය වන ශෝභා කපූර් විසින්. ඔවුන්ගේම සමාගමක් වන බලාජී ටෙලිෆිල්ම් සමාගම විසින්. ඉතින් මෙම කතාවේ ප්‍රධාන චරිත 4යි. ඒ අනුරාධ, ප්‍රවීණා, මිස්ටර් බජාජ් සහ කොමලිකා. ඉතින් ඉන්දියානු කතාවේ නම් අනුරාධ නෙවෙයි අනුරාග්. ප්‍රවීණා නෙවෙයි ප්‍රේනා. මිස්ටර් බජාජ් නෙවෙයි මිස්ටර් රිෂබ් බජාජ්. එතකොට කොමෝලිකා යන විදියට තමයි ඉන්දියානු කතාමාලාවේදී අපිට මෙම චරිත හඳුන්වා ඇත්තේ. කතාවේ කතා නායිකාව සහ කතා නායකයා ලෙස ප්‍රවීණා සහ අනුරාධ කතාවේ පෙන්눔 කරන අතර කතාවේ ප්‍රධාන දුෂ්ට චරිතයන් විදිහට පෙන්눔 කරන්නේ කොමලිකා සහ රිෂබ් බජාජ් යන දෙපළයි. කතාව පටන් ගන්නේ අනුරාධ සහ ප්‍රවීණාගෙන්. අනුරාධ ප්‍රවීණා කුඩා කල ඉඳලාම පවුල්වල විරෝධයෙන් මැදින් ආදරේ බැඳෙනවා. ඒ කියන්නේ අනුරාධ ප්‍රවීණා කියන්නේ කුඩා කාලේ කියන්නේ සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලය යන කාලේ සිටම උන් දෙදෙනා අතර ආදර කතාවක් ඇති වෙනවා පවුල්වල විරෝධයේ මැද්දේ. අනුරාධගේ මව මොහිනී බාසුට අනුරාධව කොමෝලිකාට විවාහ කර දෙන්න ඕන වෙනවා. ඒ අය දන්නේවත් නැතුව අනුරාධගේ ලෙයින් ප්‍රවීණා ගැබිනියක් බවවත්. නමුත් කෙසේ නමුත් අනුරාධ ඔහුගේ මවගේ මානසික බලපෑම් හමුවේ. ඒ කියන්නේ මොහිනී බාසුගේ බලපෑම් හමුවේ කොමලිකාව විවාහ කරගන්නවා.
පසු කාලීනව කෝමලිකා වංචාකාරියක් බවට ඔප්පු වෙන අතර ඒ නිසාවෙන් කෝමලිකා අනුරාධ දික්කසාද වෙනවා. ප්‍රවීණ අනුරාධගේ සහ ඇගේ දරුවා පළමුවන දරුවා ප්‍රේම්ව බිහි කරනවා. ඔහු පිරිමි දරුවෙක්, ඒ නිසා ඔහුට ප්‍රේම් කියලා තමයි නම තියන්නේ. මිස්ටර් රිෂබ් බජාජ් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු අනුරාධ බාසුගේ දේපල යටත් කරගන්න කෝමලිකාට උදව් කරනවා. අනුරාධගේ ජීවිතය සහ බාසු පවුලේ ව්‍යාපාරයේ රැකගන්න ප්‍රවීණා අකමැත්තෙන් මිස්ටර් රිෂබ් බජාජ් සමගින් විවාහ වෙනවා. එය ගිවිසුම් සහගත විවාහයක්. ඉන්පසුව මිස්ටර් බජාජ්ගේ දරුවන්ට ආදරෙන් ප්‍රවීණා බැඳෙනවා. පසු කාලීනව මිස්ටර් බජාජ්ගේ පෙර බිරිඳ වන මේනකා ඔහුව මරන්න උත්සාහ කරනවා. ඒ සමගින් හැමෝම හිතනවා මිස්ටර් බජාජ් මිය ගිය බවට. ප්‍රවීණාද එහෙම පිළිගෙන නැවත අනුරාධගේ ළඟට යනවා සහ අනුරාධ සමගින් ජීවත් වෙනවා. කෝමලිකා අනුරාධගේ පොඩිමාලි සමග සහ ඇගේ මැරයන් එකතු වෙලා අනුරාධගේ සහ ප්‍රවීණාගේ පුතාව පැහැර ගන්නවා. ඒ කියන්නේ ප්‍රේම පැහැර ගන්නවා. පසුව ප්‍රේම් මිය යනවා. අනුරාධ ප්‍රේම්ගේ මරණයට ප්‍රවීණා සහ මිස්ටර් බජාජ්ට දොස් පවරනවා. ඊට හේතුව වන්නේ ප්‍රේම් ඔහුගේ පුතා වීමත් ඔහුගේ පුතා ප්‍රේම නැති වෙන නිසා. ඉන්පසුව අනුරාධ කේන්තියෙන් ප්‍රවීණාව එයාගේ ජීවිතයෙන් එළියට ඇදලා දානවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ කතාවේ TRP ඒ කියන්නේ ටෙලිවිෂන් රේට් එක. සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් බැලුවම ටෙලිවිෂන් රේට් එක හැටියට TRP අගයක් තමයි ඒ ඉස්සර කතාවලට දෙන්නේ. තවමත් ඉන්දියානු කතාවල TRP අගය ගැන කතා වෙනවා. ඉතින් ඒ කාලේ අනුව කවුරුම හරි දරුවෙක්ගේ මරණයක් පෙන්වන එක ඉස්මතු වෙලා පේනුණා වගේම කැපී පෙනෙන සිද්ධියක් වෙනවා. මේ හේතුව නිසා මෙම කතාවේ TRP අගය ඉහළ යනවා. මෙම කතාව 2000 වර්ෂයේ තවත් මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගත් වැඩසටහනක් බවට පත්වන අතර මෙම කතාව ජෙනරේෂන් ලීප් එකක් අපිට දැක ගන්න හම්බ වෙනවා. අවුරුදු 8කට පසුව ජෙනරේෂන් ලීප් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු ගානකට පස්සේ තමයි අපිට කතාව බලන්න වෙන්නේ. ඉතින් අවුරුදු 8කට පසුව ප්‍රවීණා එයාගේ දුව ස්නේහා එක්ක මුම්බායි එනවා. ඊට කලින් ස්නේහා සමග ඇය ජීවත් වෙන්නේ පංචමේශ්වර කියන ගමේ තමයි ජීවත් වෙන්නේ. කියන්නේ පංචමේශ්වර තමයි ජීවත් වෙන්නේ. ස්නේහා තමයි ප්‍රවීණාගේ ජීවිතය ආලෝකමත් කරන්නේ. ස්නේහා දන්නේ නැහැ එයාගේ ඇත්තම තාත්තා අනුරාධ කියලා. අනුරාධ එයාගේ පුතා නැති වුණාට පස්සේ හුඟක් කනගාටුවෙන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රේම නැති වුණාට පස්සේ. අනුරාධ සහ ඔහුගේ දුව ස්නේහාව දෛවයේ විසින් නැවත මුණගස්සනවා. ඒ තමයි අනුරාධගේ ඥාති දියණියක් වන දියා සමග ඇතිවන මිතුරුකම නිසා. කියන්නේ ස්නේහා දියා සමග ඇති කර ගන්නා මිතුරුකම නිසා තමයි නැවතත් අනුරාධ සහ ස්නේහා එකතු වෙන්නේ. පසුව ස්නේහා බාසු නිවසට යනවා. හඳුනාගන්නේ නැති වුණත් අනුරාධ ස්නේහා සමග එකතු වෙනවා. නමුත් ඔහු අවසානයේ දැනගන්නවා මේ ඔහුගේ දියණිය බව. එයින් ඔහු අවාසනාවන්ත පියෙක් ලෙස ගොඩක් දොස් පවර ගන්නවා. මොකද දුවට ආදරේ දෙන්න ඕන කාලේ Tamanට දුවට ආදරේ දෙන්න බැරි වුණා කියලා. කෙසේ නමුත් ප්‍රවීණා නම් මවාපාන්නේ සහ කියන්නේ මේ ඉන්නේ එයාගේ දරුවා නෙවෙයි මිස්ටර් බලාජිගේ සහ එයාගේ දුව කියලා. නමුත් ඒත් එකපාරටම වගේ එක රැයක මෙහෙම සිද්ධියක් ප්‍රවීණාගේ ජීවිතේ සිද්ධ වෙනවා. ඒ තමයි ස්නේහාට ලියුකේමියා ලේ පිළිකාවක් තියෙනවා කියලා දැනගන්නවා. ඒට ප්‍රතිකාර කරන්න තියෙන එකම ක්‍රමය තමයි එකම සහෝදර සහෝදරියන්ගෙන් කරන බෝන් මැරන් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන ක්‍රමය. ඉතින් මේ ක්‍රමය විතරයි තියෙන්නේ කියලා ප්‍රවීණා දැනගන්නවා. ඒ ක්‍රමය අරුණම වෙන ක්‍රමයක් නැති නිසා ප්‍රවීණා අනුරාධ එක රැයකට එකතු වෙනවා. ඒ සිදුවීමෙන් ප්‍රවීණා නැවත වරක් ගැබිනියක් බවට පත් වෙනවා. ඒ දෙන්නගේම ජීවිතයේ උඩ යටකුරු වෙන්නේ ඒ අනුරාධගේ තුන්වෙනි බිරිඳ අපර්ණායාව මරන්න උත්සාහ කරනවා. ඒ විදිහට අපර්ණා අනුරාධ මරන්න උත්සාහ කරනවා. මැරුණා කියලා හිතපු අනුරාධ හොල්මනක් වෙලා නැවත එනවා. ඇවිල්ලා අපර්ණගේ කුමන්ත්‍රණය එලි කරනවා. අපර්ණ පරාද වෙනවා. මේ සේරම කතා මැද්දේ ප්‍රවීණා සහ මිස්ටර් බජාජ් අතර බැඳීමේ පළදු වීම ඇති වෙනවා. කාලයක් එක්ක ප්‍රවීණා හිතනවා එයා මිස්ටර් බජාජ්ට තමයි වැඩියෙන්ම ආදරේ කියලා. අනුරාධ ප්‍රවීණාට ආදරය කරත් අනුරාධ ප්‍රවීණා සහ මිස්ටර් බජාජ් එකතු කරන්න
හුඟක් උත්සාහ කරනවා. ඒ කියන්නේ අනුරාධ ප්‍රවීණට කොච්චර ආදරේ වුණත් අනුරාධ ප්‍රවීණවයි මිස්ටර් බජාජ්වයි එකතු කරන්න උත්සාහ කරනවා. කාලයත් සමග ප්‍රවීණ මිස්ටර් බජාජ් සමග විවාහ වෙනවා. ඔවුන් ප්‍රීතිමත් ආදරණීය පෞල් ජීවිතයක් ගත කරනවා. මේ අතරතුරම කොමෝලිකාගේ පරිගැනීමේ අදහස නැවත මතුවෙනවා. කොමෝලිකා අනුරාධ සහ ප්‍රවීණාගේ තුන්වන දරුවා වන ප්‍රේම් ජූනියර්ව පැහැර ගන්නවා. ඒ සමග අනුරාධ තනි වෙනවා. අනුරාධට යන එන මගක් නැති වෙනවා. ඉතින් ආයිත් ජෙනරේෂන් ලීප් එකක් තමයි පෙන්වන්නේ. කියන්නේ අවුරුදු ගානකට පස්සේ තමයි කතාව පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ අවුරුදු ගානකට පස්සේ පෙන්නපු කතාවෙන් මේ ටෙලිනාට්‍ය බෝරින් වුණා කියලා තමයි ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ අදහස. අවුරුදු 20කට පසු නව පරම්පරාවක් සහ පරණ හතුරුකම් වලින් පිරිච්ච කතාවක් තමයි ගෙතින්නේ. ලන්ඩන් වල ඉඳලා අනුරාධ නැවත එනවා. මේ වෙන විට ඔවුන්ගේ දරුවන්ගේ ආදර කතාවල හිත් වේදනා බිඳ වැටීම් සහ පීඩා අතර ගෙවෙනවා. අනුරාධ හදා වඩා ගන්නා දරුවෙක් වන ශවන් ප්‍රවීණාගේ දුව කසක් ගෙන ආදරයක් ඇති වෙනවා. කසක් කියන්නේ ප්‍රවීණාගේ දුව. ඉතින් කසක් ගෙන ශවන්ට ආදරයක් ඇති වෙනවා. නමුත් වැරදි වටහා ගැනීම සහ අවිශ්වාසය විශ්වාසඝාතනය නිසා බැඳීම බිඳෙනවා. මේ අතර ප්‍රවීණා සහ බජාජ්ගේ සම්බන්ධයේ තරමක් දෙදිරීමක් සිද්ධ වන්නේ ප්‍රවීණ දැනගන්නවා තනීෂා යාලගේ හදා වඩාගත් දුව මිස්ටර් බජාජ්ගේ අවජාතක දරුවෙක් කියලා. ලැජ්ජාව කලකිරීම සමග ඉන්න අනුරාධ අතින් විශාල අනතුරක් සිද්ධ වෙනවා. ඒ අනතුරෙන් ප්‍රවීණා සහ මිස්ටර් බජාජ් දෙන්නම කෝමා තත්ත්වයට පත් වෙනවා. කෝමා තත්ත්වෙන් මිදෙන ප්‍රවීණාට මතකය අමතක වෙනවා. ඇයට මතක තිබෙන්නේ අනුරාධ සමග ගත කරපු විවාහ ජීවිත කාලය පමණයි. ඇයට මිස්ටර් බජාජ් සමග විවාහ දිවියක් තිබුණ බවවත්, ඇය මිස්ටර් බජාජ් සමග විවාහ වූ බවවත් ඇයට මතක නැහැ. ඇය අනුරාධව සැමියා ලෙස පිළිගන්නවා. දොස්තරවරුන්ගේ කීම හේතුවෙන් අනුරාධ ප්‍රවීණාගෙන් ඇත්ත වසන් කරනවා. ડોක්ටර්ස්ලා කියනවා ප්‍රවීණාට ඇත්ත දරා ගන්න බැරි වෙන්න පුළුවන් සහ ඒ ඇත්ත විශ්වාස කරගන්න බැරි වුණොත් එයාට ඇගේ ජීවිතේට අනුතරක් වෙන්න පුළුවන් කියන හින්දා අනුරාධ ડોක්ටර්ගේ කීම මත ප්‍රවීණාගෙන් ඇත්ත වසන් කරනවා කාලයක්. මෙම සිදුවීම හේතු කොටගෙන අනුරාධගේ තුන්වන බිරිඳ අපර්ණා මෙම අනුතුර සම්බන්ධයෙන් අනුරාධව වැරදිකරු කිරීමට උත්සාහ කරනවා. ඉතින් මේක ඝාතනයක් බවට තැත් කිරීමක් බවට අපර්ණා උත්සාහ කරනවා මේ අනුරාධව මේකට චෝදනා කරු කරලා හිරේ යවන්න. සර්ව සාධාරණී හැමදාම දිනනවා වගේ අනුරාධට සාධාරණ තීන්දුවක් හිමි වෙනවා. කාලයත් එක්ක ප්‍රවීණාට මතකේ නැවත එනවා. ඒ වෙන විට අය දොස් කියන අනුරාධට. නමුත් කෙසේ නමුත් මිස්ටර් බජාජ් සමග ප්‍රවීණා නැවත වතාවක් එකතු වෙනවා. ප්‍රේම් නැවත එනවා. පුදුම හිතන සිදුවීම නම් මැරුණා කියලා හිතපු ප්‍රේම් ඇත්තටම ඉන්නවා. ඒ කියන්නේ ප්‍රේම් ජූනියර්. ප්‍රේම් ජූනියර් හැදී වැඩි තිබුණේ නැහැදිච්ච අසංගත දඩබ්බඩ චරිතයක් විදිහට. ප්‍රේම් ජූනියර්ව හදා වඩා ගන්නේ කොමෝලිකා. ප්‍රේම්ව නැවතත් ප්‍රවීණා පවුලට එකතු කරගන්න උත්සාහ කරනවා. ප්‍රවීණා ඔහුගේ දඩබ්බර ගති පැවතුම් මග හැරවා දමන්න උත්සාහ කරනවා. හොඳ මිනිසෙක් කරන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත් ප්‍රවීණාගේ ජීවිතය තවත් අවුල් කරන සිදුවීමක් වෙනවා. ප්‍රවීණා දුවගේ සැමියා වන ශරත් අතින් ස්නේහාගේ හොඳම යාළුවා කියන්නේ ස්නේහාගේ සැමියා තමයි ශරත් කියන්නේ. ශරත් අතින් සිද්ධ වෙනවා ස්නේහාගේ හොඳම යාළුවා මුක්තිට බලහත්කාරකමක්. ප්‍රවීණා බලහත්කාරකම වෙන මුක්ති වෙනුවෙන් ශරත්ගේ බලවත් පවුල සමග සටන් කරනවා. ඉතින් ශරත්ගේ පවුලට විරුද්ධව මුක්තිට සාධාරණ ඉෂ්ට කරන්න ප්‍රවීණා සටන් කරනවා. විශ්වාසය සහ වංචාකාර ලෙස නින්දාවට පත් කරනවා ප්‍රවීණව ශරත්ගේ පවුලේ හැමෝම. නමුත් අවසානයේට ඇත්ත හෙළි වෙනවා. ඒ සමග ප්‍රවීණා මෙම සටන ජය ගන්නවා. ශරත්ව වැරදිකරු ලෙස සලකා ඔහුට සිරාඩස්සිය නියම කරනවා. මේ අතර ප්‍රේම් මුක්තිගේ ආදරය වෙනුවෙන් දඩබ්බර ගති පැවතුම් අතහැරීම උත්සාහ කරනවා මුක්තිගේ ආදරය දිනා ගන්න. අනුරාධ 4 වෙනි වතාවටත් කසාද බඳිනවා. ඒ තමයි සම්පදා. සම්පදාව අනුරාධ කසාද බඳින්න හේතුව ප්‍රවීණා. ප්‍රවීණා සම්පදාව අනුරාධට කසාද බඳලා දෙනවා. අනුරාධගේ ජීවිතේත් හොඳ තැනක තියෙන්න ඕනේ කියලා හිතලා. ඉතින් මේ අතර අනුරාධගේ 4 වෙනි බිරිඳ සම්පදා මිස්ටර් බජාජ්ට වැඩි තියෙනවා. එහෙම කරන්නේ අනුරාධ ප්‍රවීණා අතර වෛරයක් ඇති කරවන්න.
ඔවුන්ගේ වැරදි වටහා ගැනීමක් නිසා ඔවුන් දිගින් දිගටම රණ්ඩු කරනවා. මේ සිදුවීම වෙනකොටම ප්‍රතිපහරයක් ලෙස ඒ කියන්නේ අනුරාධ වැඩි තියන්නේ නැහැ මිස්ටර් බජාජ්ට. මම මෙතන මේ කතාව පොඩ්ඩක් කියන්නම්. අනුරාධ හදා වඩා ගන්නා දරුවව ඒ කියන්නේ ශවන්ව මිස්ටර් බජාජ් මරන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී ඔහුව බේරගන්න තමයි තුවක්කුව දික් කරන් ඉන්නේ. නමුත් ඇත්තටම අනුරාධ මිස්ටර් බජාජ්ට වැඩි තියන්නේ හැංගිලා ඉඳලා සම්පදා තමයි මිස්ටර් බජාජ්ට වැඩි තියන්නේ. මිස්ටර් බජාජ්ට වැඩි තියනකොට ඔවුන් දෙන්නා ඉන්නේ උඩක පල්ලෙහා ප්‍රවීණ බලාගෙන ඉන්නවා. ප්‍රවීණ දකින්නවා. දැක්කට පස්සේ ප්‍රවීණ හිතන්නේ අනුරාධ වැඩි තිබ්බා කියලා. ඉතින් ප්‍රතිපහාරයක් ලෙස ප්‍රවීණ අනුරාධට වැඩි තියෙනවා. ප්‍රවීණ හිතන්නේ බජාජ්ට වැඩි තිබ්බේ අනුරාධ කියලා. දෙන්නම මැරුණ බවට සලකා හැරෙනවා. මේ වෙනකොට අනුරාධ හිතන්නේ ප්‍රවීණ තමන්ට වංචා කරා කියලා. ප්‍රවීණගේ හිතේ වෛරයක් ඇති වුණා කියලා අනුරාධ දකිනවා. මේ කතාව මේ සීන් එකත් මාර අයිකොනික් සීන් එකක් වුණා. මේක අයිකොනික් සීන් අතර තවත් එකක් බවට පත් වුණා. අනුරාධ බාසු ප්‍රථම මිත්‍ර ලෙස නැවත එනවා. ඔන්න තවත් ජෙනරේෂන් ලීප් එක. මේ ලීප් එකේදීත් මිනිස්සුන්ට මේ කතාව තවත් බෝරින් වුණා කියලා තමයි ප්‍රේක්ෂකයන් අදහස් කරන්නේ. කියන්නේ කම්මැලි වුණාලු මේ කතාව මේකෙන් පස්සේ. මීට වඩා හොඳට කරන්න පුළුවන් වුණා කියලා තමයි මේ ප්‍රේක්ෂකයන්ගේ අදහස ඉන්නේ. මීට වඩා හොඳට කරන්න පුළුවන්කමක් තිබුණා කියලා. නමුත් ඇත්තටම කම්මැලි සහගත වුණා කියලා කියනවා. අවුරුදු 19කට පස්සේ ප්‍රවීණ මිනිබිරියෝ මුණුබුරෝ වටා ඉන්න ආච්චි කෙනෙක් වෙලා තමයි ඉන්නේ. ඇගේ ජීවිතේට සුළි කුණාටුවක් වගේ ප්‍රථම මිත්තල් කියලා මිනිස්සෙක් එනවා. මේ වෙනකොට ගුරුකුලයක් පවත්වාගෙන යනවා ප්‍රවීණ. ඉතින් මේ කතාව ගත්තම මේ කතාවේ එක වැදගත් සිද්ධියක් මම කියන්නම්. සංජය ලීලා බන්සාලිගේ දේවදාස් ෆිල්ම් එකත් හම් දිල් के चुके सनम කියන ෆිල්ම් එකත් මොහබ්බතන් කියන ෆිල්ම් එකත් එකට කැටි කරලා මේ කතාව සමහරක් තැන්වල අපිට දකින්න පුළුවන්. ඉතින් ෆිල්ම් බලපු කෙනෙක්ට නම් ඒක හොඳටම අඳුන ගන්න පුළුවන්. ඇය වැඩි කල් යන්න කලින් දැනගන්නවා ප්ලාස්ටික් සැත්කමක් කරලා මුහුණ වෙනස් කරගෙන ඇවිල්ලා ඉන්නේ අනුරාධ බාසු කියලා. මේ රහස දන්නේ ප්‍රවීණා සහ අනුරාධගේ හතරවෙනි බින්ද සම්පදා පමණයි. ඉතින් ලංකාවේ නම් සම්පදාගේ නම සංගීතා කියලා තමයි අපිට අහන්න පුළුවන් උනේ. සම්පදායගේ සැමියා නැවත පැමිණීම ගැන සතුටු වෙනවා. නමුත් මිස්ටර් බජාජ්ට වෙඩි තිබ්බේ එයා කියලා අනුරාධ දැනගනීවි කියන බයෙන් පසු වෙනවා. ප්‍රවීණ අනුරාධගේ අතින් වෙච්ච පලිගැනීම් අදහස් ගැන කල්පනා කරනවා. ප්‍රවීණ 2 ඒ කියන්නේ P2. P2ගේ ආදර කතාව සහ විවාහ මත ගැටුම් ඒ කියන්නේ ප්‍රවීණගේ දුව වන ස්නේහගේ දුව තමයි P2. ඒ කියන්නේ ප්‍රවීණගේ මිනිබිරිය ගේ කතාව තමයි මේ අතර යන්නේ. එයාගේ යාළුවෙක් වන සක්ෂම් අග්‍රවාල් P2 එයාගේ යාළුවෙක් වන සක්ෂම් අග්‍රවාල්ට ආදරය කරනවා. නමුත් ඇගේ විවාහය සක්ෂම්ගේ ලොකු අයියා වන වේදාන්ත එක්ක තීන්දුව වෙනවා. විවාහය දවසේ P2 තාරාගේ බ්ලැක්මේලර්ව මුණ ගැහෙන්න යනවා. ඒ වගේම මුණ ගැහෙන්න ගිහිල්ලා කොටු වෙනවා. සක්ෂමයව බේරගන්න යනවා. නමුත් ඔහුව අත්අඩංගුවට ගන්නවා. P2ගේ අතුරුදහන් වීමත් සමග බජාජ් පවුලේ විශාල කලබලයක් ඇති වෙනවා. තාරා සාරිපොටින් මුහුණ වහගෙන P2ගේ තැන ඉඳගෙන වේදාන්ත සමග විවාහ වෙනවා. මේ ඇත්ත එළිවෙනකොට වේදාන්ත තාරව ගෙදරින් එළියට ඇදලා දානවා. නමුත් ප්‍රථම මිත්තල් එයාව ආයෙත් එක්කගෙන එනවා. ප්‍රථම මිත්තල් ඒ කියන්නේ අනුරාධ බාසු තමයි ආව අපව ගෙදරට එක්කගෙන ඉන්නේ. මේ හැම දෙයකටම ප්‍රේම් සහ තුෂාර් ප්‍රවීණාව වැඩිකාරිය කරනවා. ඒ හැමදේම කරන්නේ අපර්ණගේ කීමට. අපර්ණගේ කතාව විශ්වාස කරලා. P2 සක්ෂම්ව සමාජයෙන් තැනක් හදලා දෙනවා. නමුත් සම්පදා කටකතාවක් පතුරවනවා. සක්ෂම් P2ගේ සහෝදරයක් වන ජෝලාට ආදරය කරනවා කියලා. ඉතින් සම්පදා කටකතාවක් පතුරනවා සක්ෂම් P2ගේ සහෝදරයක් වන ජෝලාට ආදරය කරනවා කියලා. ප්‍රථම මිත්තල් මේ කූට උපක්‍රමය දැනගන්නවා, හඳුනා ගන්නවා. ඒ සමග සම්පදා සක්ෂම මැරවරයෝ දම්මලා මරන්න උත්සාහ කරනවා. P2 එයාව බේරගන්න දුවගෙන එනවා. ඒ අතර P2ට තමයි වැඩි වදින්නේ. සක්ෂම්ට තියෙන වැඩිල්ල P2ට වදිනවා. මොකද P2 මැදට පායනවා. ඒකත් එක්කම ප්‍රපාතයෙන් ඇලට ඇදගෙන වැටෙනවා P2. පිහිනන්න දන්නේ නැති වුණත් සක්ෂම් එයාව බේරගන්න උත්සාහ කරනවා. සක්ෂම් එයාව නම් බේරගන්නවා. නමුත් සක්ෂම් වතුරේ ගිල්ල මැරෙනවා. සම්පදා ප්‍රවීණව වැඩිකාරයක් කරනවා මේ හැම දෙයකටම. සම්පදාගේ මෙම ක්‍රියාව නිසාම ප්‍රේම් තුෂාර් දෙන්නම
එයාව ගෙදරින් එළියට දානවා. ගෙදරින් එළියට ඇදලා දානවා. කියන්නේ ප්‍රේම් තුෂාර් දෙන්නම. ඒ කියන්නේ ප්‍රවීණගේ පුතාලා දෙන්නම ප්‍රවීණව ගෙදරින් එළියට ඇදලා දානවා. ඇත්ත දැනගත්තට පස්සේ අනුරාධ සම්පදාට මුහුණ දෙනවා. කියන්නේ අනුරාධ සම්පදාට කියන්නේ කිලිම අභියෝගාත්මකව සම්පදා සමග ඉන්නවා. නමුත් සම්පදා අනුරාධගේ මව වන මෝහිනී බාසුව මරණවා කියලා අනුරාධට තර්ජනය කරනවා. පීටු ශක්ෂම්ගේ දරුවෙක්ට ගැබ් ගන්නවා. නමුත් එයාගේ පොඩි මල්ලි සැක කරනවා එයාව ඒ සම්පදාගේ කීමට ශක්ෂම්ගේ පොඩි මල්ලි පීටුව සැක කරනවා. බ්ලැක්මේලර් හර්ෂ පීටුගේ චරිතය විනාශ කරන්න කුමන්ත්‍රණය කරනවා. නමුත් පීටුට විරුද්ධව තියෙන සේරම සාක්ෂි විනාශ වෙලා යනවා. අවසානය පීටුගේ සහ නිහාල්ගේ කසාදය තීන්දු කරවනවා. ඉතින් ඒ දෙන්නගේ කසාදය සිද්ධ වෙනවා. ශක්ෂම්ගේ පොඩි මල්ලි තමයි නිහාල් කියන්නේ. මේ එකම සම්පදා මෝහිනී බාසුව බාසු නිවසේම හිර කරගන්නවා. ඒ සමග අනුරාධ ප්‍රවීණයව බේරගන්න යනවා. ගිහින් කොටු වෙනවා. ඔවුන් දෙන්න කොටු වෙනවා සම්පදාගේ උගුලට හසු වෙලා. මේ අතර නිහාල් පීටුට අවමන් කරනවා. කොහොම වුණත් කොච්චර රණ්ඩු සරුවල් වුණත් ඒ දෙන්නගේ විවාහ ජීවිතේ ඒ දෙන්න ඉස්සරහටම අරගෙන යනවා. ප්‍රවීණයි අනුරාධයි මෝහිනී බාසුව බේරගන්නවා. මේ අතර කෝමලිකා නැවත එනවා. ඒ සමග ප්‍රවීණා සම්පදා අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ සම්පදාව අත්අඩංගුවට ගන්නවා. සම්පදාව අත්අඩංගුවට ගන්නේ මිස්ටර් බලාජිට වෙඩි තිබ්බ එකටත් ප්‍රවීණාට වෙඩි තබා ඝාතනය කරන්න තැත් කිරීම සම්බන්ධව. කෝමලිකා අග්‍රවාල් පවුල මුණ ගැහෙනවා. මේ අතර මුළු බාසු පවුලම දැනගන්නවා ප්‍රථම මිත්තල් කියන්නේ අනුරාධ කියලා. ඉතින් ඒගොල්ලෝ මුළු බාසු පවුලම අනුරාධ බාසු කියලා පිළි අරගෙන අනුරාධට පවුලේ සමාජිකත්වයේ නැවත වතාවක් හිමි වෙනවා. කෝමලිකාගේ කුමන්ත්‍රණය එක්ක අග්‍රවාල් පවුල පීටුව සොරකමකට සැක කරලා චෝදනා කරනවා. මේ අතර තාරා සිහි නැතුව ඇදගෙන වැටෙනවා. තාරා ගැබිනියක්ව සිටින බව හැමෝම දැනගන්නවා. තාරා යාගේ අතේ තියුණු හැමදේම පිළිගන්න නමුත් වේදාන්ත් මොනතරම් හිත් වේදනාවලින් හිටියත් මේ බැඳීම ඉස්සරහටම ගෙනියනවා. ප්‍රවීණා පවුලේ නිසාම අනුරාධ එක්ක විවාහ වෙන්න කැමති වෙනවා. නමුත් විවාහ වෙන්න කලින්ම රිෂබ් බජාජ් නැවත එනවා. ප්‍රවීණා මිස්ටර් බජාජ්ව අඳුන ගන්නවා. අනුරාධ ප්‍රවීණාව නැවතත් බජාජ් සමග එකතු කරන්න උදව් කරනවා. ඒ කියන්නේ ප්‍රවීණවයි මිස්ටර් බජාජ්ව එකතු කරන්න අනුරාධ තමයි උත්සාහ කරන්නේ. අනුරාධ ඒ දෙන්නම එකතු කරනවා. පසුව මිස්ටර් බජාජ්ගේ මතකේ නැවත ලැබෙනවා. එයාට තේරෙනවා අනුරාධව වැරදිට තේරුම් ගත්තා කියලා. කෝමලිකා රිෂබ් බජාජ්ව අනුරාධ ප්‍රවීණාට විරුද්ධ කරනවා. ඒ කියන්නේ අනුරාධටයි ප්‍රවීණාටයි විරුද්ධව රිෂබ් බජාජ්ව උසී ගන්නනවා. නමුත් ප්‍රවීණා කෝමලිකාගේ ඇත්ත රිෂබ් බජාජ්ට හෙළි කරනවා. වංචාව දැනගත්තාට පස්සේ කෝමලිකාගේ මිස්ටර් බජාජ් කෝමලිකාට තර්ජනය කරනවා. නැවත වතාවක් ඒගොල්ලෝ අතරට එන්න උත්සාහ කරන්න එපා කියලා. ඉතින් මේ කතාවේ ක්ලයිමැක්ස් එක තමයි දැන් මම කියන්නේ. අනුරාධ ප්‍රවීණාගෙන් සමාව ඉල්ලනවා. පරාජය දරා ගන්න බැරි වෙන කොමලිකා අනුරාධ සමග ගැටුම් ඇති කර ගන්නවා. ඉතින් අනුරාධව මුණ ගැහෙන්න කොමලිකා අනුරාධට එන්න කියනවා පරණ ප්‍රපාතයේ තියෙන තැනට. ඉතින් එතන තමයි අවසානයේ සිද්ධ වෙන්නේ මේ කතාවේ. කොමලිකා ගිනිමැලයක් ළඟ අනුරාධගේ ප්‍රවීණගේ මිස්ටර් බජාජ්ගේ ෆොටෝ ටිකක් තියාගෙන මෙන්න මේ විදිහට කියනවා. අනුරාධ මැරුණා, ප්‍රවීණ මැරුණා. ප්‍රවීණ මැරුණා, මිස්ටර් බජාජ් මැරුණා. එහෙම කියලා එයා ෆොටෝ ටික ගින්නට එකතු කරනවා. අනුරාධ මෙතනට වෙලා කියනවා ඔයාගේ පහත් ක්‍රියාවලට තවත් ඉඩක් නැහැ. මං ඔයාව නීතිය හමුවේ ගෙනියනවා. ප්‍රවීණාට ආදරය කරන්න මිස්ටර් බජාජ් ඉන්නවා. ඒ හින්දා මට බය වෙන්න දෙයක් නැහැ. මං ඔයාගේ මේ හැම දෙයකටම දඩුවම් කරනවා කියලා. මෙහෙම කියකේදී කොමලිකා කියනවා මම මේ කතාව කොහොමත් ඉවර කරන්න තමයි හදන්නේ. මං ඔයාවයි ප්‍රවීණවයි දෙන්නම මරලා දානවා කියලා. ඉතින් මේ වෙනකොට මේ ප්‍රපාතයට හිම වර්ෂාපතනයක් හැදහැලනවා. ඒ කියන්නේ හිම වැටෙනවා. සෑහෙන ලොකු හිම කුණාටුවක් වැටෙනවා. ප්‍රවීණා අනුරාධව බේර ගන්න එනවා. ප්‍රවීණා දැනගන්නවා කොමලිකා අනුරාධව ගෙන්නගෙන තිනවා කියලා ඇය ගාවට. ඉතින් ප්‍රවීණා මේ ප්‍රපාතේ පරිශ්‍රයට එනවා. ප්‍රපාතේ තියෙන හොටෙල් එකක් එක්ක තියෙන්නේ. ඉතින් මේ හොටෙල් එක
එළියෙන් පොලිසිය ඉන්නවා යන්න දෙන්නේ නැහැ ප්‍රවීණට. නමුත් අන්තිමේදී ගොඩාක් ප්‍රවීණගේ බලපෑම හැමුවේ ප්‍රවීණට වොකි ටෝකි එකකුත් අරගෙන යන්න දෙනවා. ඉතින් මේක තමයි ක්ලයිමැක්ස් එක. කොමලිකා ප්‍රපාතේ ඔන්න වැටෙන්න මෙන්න වැටෙන්න තැන ඉඳගෙන අනුරාධ පැත්තට තුවක්කුව දික් කරලා මේ කතාව ඉවර කරනවා. මම ප්‍රවීණව ජීවිත කාලෙම තනි කරවනවා. මම මිස්ටර් බජාජ්වත් මරලා දැම්මා. මං අද ආවත් මරලා ප්‍රවීණව තනි කරනවා කියලා කොමලිකා අනුරාධට වැඩි තියනවා. වැඩි තියද්දිම ප්‍රවීණ අනුරාධගේ ඉස්සරහට පැනලා වැඩිල්ල තමා වෙතට වද්ද ගන්නවා. ප්‍රවීණට වැඩි වැදිලා ප්‍රවීණ එතරම් වැටෙන අතර කොමලිකාගෙත් වැඩි පහර තියද්දිම කොමලිකාගෙත් කකුල ලිස්සලා ප්‍රපාතෙන් පල්ලෙහාට ඇද වැටලා මරණය සිද්ධ වෙනවා. මරණයටපත් ප්‍රවීණාගේ මල සිරුර බදාගෙනම අනුරාධ හිම කුණාටුවට මැදි වෙලා හිමවලට යට වෙලා සීතලින් ගල් ගැහිලා තමයි මිය යන්නේ මරණයටපත් වන්නේ. ඉතින් අනුරාධ ප්‍රවීණාගේ මෙම ආදර කතාව දුක්බර ආදර කතාව ලියන්නේ ප්‍රේම් තමයි ලෝකයක් හමුවේ කසූටි සින්දකී නම් කෘතියෙන් එළි දක්වන්නේ. ඉතින් ප්‍රේම් කියන්නේ යූඩි තමයි මේ කතාව හැමෝටම කියන්නේ කසූටි සින්දකී නම් කෘතියෙන්. මුලින්ම මට කියන්න බැරුණා ප්‍රේම් ජූනියර් විදිහට අපිට මෙම කතාවේ දැක ගන්න හම්බ වෙන්නේ යූඩි කියන්නේ දඩබ්බර චරිතයක්. ඒ කියන්නේ ප්‍රේම් ජූනියර් කියන්නේ යූඩි කියන එක. මරණින් පසුව සැබෑ ආදරවන්තයින් දෙදෙනෙක් එකතු වුණා. ඉතින් මේ කතාව හොල්ලලා දාන්න පුළුවන් සෙන්ස් එකක් තමයි මේ අනුරාධ ප්‍රවීණගේ වියෝව. ඉතින් ප්‍රේම් මේක කෘතියක් විදිහට පෙන්නනවා. මිස්ටර් බජාජ් ඒ වෙන විටත් ජීවිතුන් අතර අපිට ප්‍රවීණ අනුරාධගේ මරණයෙන් පසුව අවුරුදු 5කට හෝ 2කට පසුව තමයි කතාව පෙන්වන්නේ. ප්‍රේම් තමන්ගේ අම්මගේ තාත්තගේ කතාව ලොන්ච් කරනවා කතා පොතක් විදිහට. ඒ වෙන විට මිස්ටර් බජාජ්ට පිස්සු හැදිලා. නමුත් මිස්ටර් බජාජ් ප්‍රවීණට ඒ තරමට ආදරෙයි. ඔහු රඳවා ඉන්න මානසික රෝහලේ කුටියේ ප්‍රවීණව පෙන්සල් තුඩකින් චිත්‍රණය කරලා තිනවා. ඉතින් මේ කතාව හරිම සංවිධි කතාවක් විදිහට තමයි අවසන් වෙන්නේ. ඉතින් මම මගේ අදහස කියන්නම් මෙම කතාවේ රංගනයෙන් දායක වුණේ ශ්වේතා තිවාරි, ශේෂාන් ખાન, හිතේජ් තේජවානි, රොනිත් රොයි. ඉතින් මන්නම් කැමති අවසානයේ දක්වා ශේෂාන් ખાන් රංගපෑවනම් ශ්වේතා තිවාරිත් එක්ක ඒ දෙන්නගේ කෙමිස්ට්‍රි එක හරිම ලස්සනයි. හිතේජ් තේජවන්ට වඩා. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. තව එක දෙයක් සාරාංශගත කතාවක් ගැන දැනගන්න කැමති නම් විතරක් subscribe කරලා තියාගන්න. තවත් කතාවක ලස්සන සාරාංශයක් අරගෙන එන්නම්. ඉතින් ඊළඟට සාරාංශගත කරලා ඕනේ මොන කතාවද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඉක්මනින්ම නැවත හමු වෙමු. Thank you.